හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ කට් ක්‍රියේටර් කෙනෙක්ගේ තවත් ටෙක්නොලොජි වීඩියෝ එකක්. අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ දැන් මේ තියෙන PC එක ඔයාලට කැතයි නම් ඔයාගේ මෙන්න මේ අපේ PC එකේ ස්ක්‍රීන් එකට කොහොමද ලයිව් වෝල්පේපර් එකක් ඇඩ් කරගන්න කියන වීඩියෝ එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් කියනවා මම කට් ඇන් ක්‍රියේටර් කියන channel එක subscribe කරන්න තියාගන්න. මාරම subscribe කරන්න. ඒ වගේම Kindle Office කියන මගේ අලුත් channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න. description එකේ link එක තියෙයි channel එකේ. එහෙනම් අපි වැඩි කතා කරන්නේ අපි යමු වීඩියෝ එකට. මගේ channel එකේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා වීඩියෝ එකට අලුත් නම් මම මිහින් නිසා දිසානායක. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ PC එක open කරගන්න පොන්ටි application එකක් අවශ්‍ය වෙනවා මේ වැඩේ කරන්න. ඔයාලට පුළුවන් Microsoft එකෙන් ගිහින් ඒ app එක download කරගන්න. ඒක නම Lively Wallpaper. මම දැන් මේක download කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ setup එක Lively Wallpaper installer. ඔයාලා ඒක install කරගත්තාම يعني ඔයාලා ඉන්ස්ටෝල් කරගත්තේ නැති වුණාම මෙන්න මෙහෙම තමයි එන්නේ. මේ Microsoft Store එක ඔයාලා Microsoft Store එකේ complete කියලා වැටිලා උතනින් පෙන්නනවා open කියලා. මම දැන් connection එක දීලා නැහැ තාම PC එකට. ඔයාලා මේකෙන් back වෙන්න. back වෙලා ඔයාලා ගොඩක් දුරට සමහර කටි screen එකට එනවා. නැත්නම් search bar එකේ ඔයාලට මෙතන search කරලා live wallpaper කියලා ගහලා ඒ app එක හොයාගන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන මේ ඔයාලට පේනද show hidden icons කියලා. හයිඩ් කරනවා වගේ. එතන තියෙනවා මෙන්න මේක. ඒ අයිකන් එක. ඒක උඩ ඔයාලා දෙපාරක් ක්ලික් කරගන්න. ඔයාලට පේනවා දැන් මගේ ස්ක්‍රීන් එකට දාලා තියෙන වෝල්පේපර් එක. අපි ඉතින් මේ වෝල්පේපර් එක වෙනස් කරගන්න මෙන්න මේ Lively Wallpaper කියන app එකෙන් ඔයාලා මුලින්ම මේ app එක open කරගන්න. open කරාම ඔයාලා මෙහෙම එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ wallpaper download කරගන්න. يعني ඔයාලට වෙබ්සයිට් තියෙනවා YouTube එකේ නෙමෙයි Chrome එකට ගිහිල්ලා Lively Wallpaper කියලා ගැහුවාම ආඩ ගන්න පුළුවන් මෙන්න මේ වගේ wallpaper. අපි app එක ඇතුළත කතා කරගත්තොත් මෙතන icon තුනක් තියෙනවා library, gallery, updates කියලා. gallery එකට ගියාම අපිට පෙන්නන coming soon එක තියෙන්නේ. library එකේ තමයි ඔයා download කරපු ඒවා යාලා දෙන ඒවායි තියෙන්නේ. ඔයා මුලින්ම ගත්තොත් ඔයාලට වෙනදී මේ පැත්තේ setting icon එක තියෙනවා. ඔයා start with Windows මේ setting මුකුත් කරන්න එපා ඔයා. මේවා වෙනස් වුණොත් ආයේ මේ app එක පාවිච්චි කරන්න ටිකක් ලේසි වෙන්නේ අමාරුයි. මේවා මුකුත් කරන්න එපා. ඊට පස්සේ performance, wallpaper, screen saver, system මුලින්ම දෙනවා general කියලා. අපිට පේනවා ඇති. මේකේ ගොඩක් වෙනසක් කරන්න පුළුවන්. මෙන්න මේ දෙම්මේ උඩට ගිහිල්ලා ඔයාගේ color එක. කියන්නේ මේ app එකේ color එක light system එක දාගන්න ඕන නම් දාගන්න. light මම දාලා පෙන්නන්නම්. මේ වෙන ටික load වුණාන් පස්සේ වඩ වෙනවා මේක සුදු පාටට හැවෙනවා. මම ඒත් ගොඩක් දුරට කට්ටිය දන්නවා. ඒ කියන්නේ S2කට අමාරු වෙන්නේ නැති වෙන්න ගොඩක් පාවිච්චි කරන්නේ dark color එක. ඉතින් අපි dark දාගමු. dark දාගන්නේ ගොඩක් හොඳයි. හරි dark දාගත්තාන් පස්සේ මේ විදිහට තමයි පෙන්නන්නේ. මේ ආයිනේ Lively Wallpaper මෙතන search bar එකක් තියෙනවා. අර search කරගන්න. හරි. ඉතින් අපි මේකට ඔය add කරගන්න ඕන මෙන්න මේ ධන අකුර press කරාම එතන තියෙන choose file කියලා. ඒක දුන්නාම ඔයාගේ ඒක ඕපන් වෙනවා. ඊපස්සේ ඔයාගේ මේ ෆයිල් එකක් ඕපන් කරගත්තාම මේක ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඕකේ දෙන්න. ඊට පස්සේ දැන් ඔයා කොහොමද මේක ස්ක්‍රීන් එකට ඇඩ් කරගන්නේ? ඇඩ් කරගන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. ඔයා පේනවාද දැන් මම මේක ඇඩ් කරගන්නේ. ඔයා මේකට ඇඩ් කරාම ඔය ටික පෙන්නනවා. ඔයා මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඒක පාරක් ක්ලික් කරාම මේක නිකන් මේ ස්ක්‍රීන් එකට වැටෙනවා. අපි දැන් බලමු back කරලා minimize කරලා. ඔයාලට පේනවා දැන් අපේ Lively Wallpaper එක ලස්සනට අපේ ස්ක්‍රීන් එකට ඇඩ් වුණා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනවන්න ඔයාගේ PC එකේ ස්ක්‍රීන් එක කොහොම ලස්සන කරගන්න කියන වීඩියෝ එක. ඔයාලට පේනවා මේ Lively Wallpaper එක ලස්සන wallpaper එකක් දාලා ඔයාලටත් මේ විදිහේ PC එක ලස්සන කරගන්න මඩ හැකියාවක් තියෙනවා. මගේ වීඩියෝ හොඳ නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම මගේ rap channel එක subscribe කරන්න කියන ලෝෆි වීඩියෝ හොඳ නම් share කරන්න, comment කරන්න. එන අතර වීඩියෝ එක අවසන් සුබ දවසක් වේවා.